Yo ඉතින් WhatsApp people මොකද වෙන්නේ මොකද දැස්කින් වීඩියෝ එකක් අරන් එන්නේ ඉතින් මම අද අරන් ආවේ සදී යගේ අලුතෙන්ම දාපු වීඩියෝ එක channel එකට join වෙන්න නැත්නම් දැන්ම join වෙන්න පාට subscribe බටන් එක click කරන්න like කරන්න comment කරන්න share කරන්න background එකේ එළිය වැඩි ඇති ගණන් ගන්න එපා වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට let's go zombie apocalypse අවසට කී පාරක් දවසට කී පාරක් පහක් අයක් පාර 2 times පන්සලේ 3 පාරක් Oh god damn sister. විශ්වාස කරන්නත් බෑ ලංකාවේද ලංකාවේ නෙමෙයිනේ එපා ජීවිතේ වැරදුනේ එපා යකෝ එපා අස්සම් කරන්න නැත එපා යකෝ තැන ජීවිතේ වැරදුනේ නැත අපේ වෙඩින් වීඩියෝ අම්බෝ ඒක වැදුන කන හරහා යන්න ඊගා වීඩියෝ එකට මොකද්ද ඔය හුත්තෝ කෝල් එකක් ගත්තා පොඩ්ඩක් ෆෝන් එක උසාව පොන්නේ කරදරයක් වෙලා තියෙනවා නම්බරයක් ඉල්ල ගන්න මල පැනලා තාවතු වැඩ කරන්න එපා අපේ ඊගා වීඩියෝ හැරි පොටර් Victor Sempra. AI කියන්න එපා AI කියන්න එපා මගේ නංගියා ඔය සවුන්ඩ් එක සුපිරිය මම ඒකට එන ආසයි මොන්ගල්ද ඩාලින් හදන්න මැට්ටු zombie apocalypse කෙල්ලෙක් නෑ නේ බං. නෑ බං. අර අයියෝ පව් බං එකට ඉන්න එකව චාටර් කරන්න එහෙම කෙල්ලෙක් නැති එක පෙට්ටි නෑ මොකද්ද නැත්තේ නෑයි කෙල්ලෙක් කසාද බඳිනකොට ඉස්සර දෑවැද්දයි පෙට්ටියයි දෙකම හම්බුණා. ඉතින් දැන් පෙට්ටි තියා සරණේරුවත් නෑ. අඩුම ගානේ දෑවැද්දක් නෑ කියන්නේ. විශ්ේ බිහිවෙද්දී උඹ හිතනවද පරික්ෂකයෝ විද්‍යාඥයෝ ගෙවුණා කියලා. ඔබ බුදුහාමුදුරුවෝ බිහිුනේ සෑනගාරයට පස්සේ. කවුද මං බී කරේ? උඹද? මේ කොහෙද පොළොන්නරුව පැත්තද නැත්නම් මේ නුවර පැත්තද විශ්වද කියන්නේ අර ජනිත් අයියේ යාළුවද? අයියෝ මේ පිටරෙකින්ද මම බිහිුනේ. වීරනේ දුට්ටක් අරක්කු දුට්ටක් කටේ නම් තියලවත් නැහැ. හරිද? මොනරෙක් යෝ මොකද කරන්නේ මොනරට බලු වැඩ කරන්න එපා ඔය සතෙක්ටත් ඉන්න තියන් හරි වැඩ කරන්න දෙන්න එපා උදෝ වදපු අම්මට බන්නන්න එපා අයලන්ඩන්ද අයියෝ මිසිස් මම ටාසන් බං යන්න බෑ නේද අයියෝ මිසිස් පෙරේරා මාව මරාගෙන කාපියෝ තාත්තේ අම්මා අම්මුනේ කොහොමද කාර්නේ ඉඳලා මල්නියනෙන් ඇන මාතුන් අයියට අය මාසයකට වැලිකඩ ගියේ මං වැලිකඩ පිරිලා දුරන පොරවල් ආපහු යන්නට හිත මාතුන් අයියට මං චුට්ටක් දුර දිග හිතුවානං ජීවිතාන්තෙට තීන්දුව අරගෙන මදි ඈ හොඳට මදි හින්දුව එනවා මං ඉවරද? තව නෑ ඕක ගණන් කරාද මේ දැම්බං රිලව් ගණන් කරන්න කියලා 15 හරි 15 දැන් ආපහු දැන් අපේ ගෙදරට මචං රිලව් 15ක් ආවා ඈ බං එවුන් ටික ගණන් කරගත්තා හරි අවුලක් නැහැ ෂේප් දැන් මේකල එහා පැත්තට පැන්නා අවුලක් නැහැ ඊට පස්සේ මචං ආයෙ අපේ පැත්තට පැන්නා එතකොට බං 15 30යිනේ බං නේද බං ඊට පස්සේ අවුලක් නැහැ ඊට පස්සේ අපි 35 එතකොට පැන්නා මචං ඊට පස්සේ 35 බං උන්ගෙන් පහක් එතකොට මං 35යි නේද බං ඔක්කොම ශාන් පුතා දාන්න ඕනේ 35 නේද බං තාම වෙනවා ඩූම් වෙනවා
පොඩ්ඩ පොඩ්ඩ දන්නේ නැද්ද? ඩාම් වෙනවා ඩූම් වෙනවා. බලු වැඩ කරන්න වරුද වෙන්න එපා. අපි දෙරනේ. මට බන්නන්න හදන්න එපා. ඊට වැඩිය හොඳයි. ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කමන්නේ බලමු. දැන් ඔයාගේ වාහන ගෙවල් දොරවල් සෙල්ලම් එකට යන්න කට්ටිය එනවා. විදුලි උපකරණ ඇතුළු ඕනම දෙයක් ගන්නයි විකුණන්නයි. ෆ්‍රී ඇඩ්වර්ටයිස්මන්ට් තමයි අපි දෙන්නේ. ටෙල්කේ විශ්වාසවන්තව නොමිලේ දැන්වීම පළ කරවා ගන්න. සෙල්හබ්.ටෙල්කේ වෙත අදම පිවිසෙන්න. මොකද්ද? ඔකේ. නෑ සිව්මැලි වීන් දෙන්න යනවා කියන්නේ ඔකට තමයි හොඳ වැඩි. හොඳ වැඩි. හොඳම වැඩ. හොඳ වැඩේ. ගංජා ගල් හොඳ වැඩේ. ඕන්නේ නැති මගුල්. ඒ සින්දුව පට්ට. යෝ පාර පේන්නේ. Gal Nadim bro. තේනවනේ තියෙන කුලප්පු පුත්තන් කඩාගත්තේ කොහෙද අඟලන්න ගිහිල්ලාද දන්නේ. ඕකේ. අඩේ මේ පිටර රජබුදුන් තිනකොට ඉතින් කුරාන් එලප ගන්න මම මෝඩෙක් ගොනා පොල් පැලේ කයි වාගේ මේ කතාව අහගන්න බොරු මර්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මර්සි මට තේරෙනවා. නෑ. ලස්සන ළමයෝ. එයා වෙන කාගේ හරි වෙන කන්ද බලන් ඉන්නේ අනේ. දැන් මම ගිහිල්ලා හිතේ තියෙන දේ කියලා දාන්න. හරිද? Life is like that. කෙස වල්ලෙන් අප්පා ළඟ පාටක හිටියා නම් කෙස වල්ලෙන් අල්ලලා උස්සලා ගහන්න පොලේ. ඒකනේ බං අපිට කොල්ලෙක් සතුනොත් එක්ක අන්සතුයි නැත්නම් ජනසතු. ආන්න ඒකනේ බං. උඹලා හදන්නේ මනුන්ගේ පවුල් කඩ. ෂි. අන්සතු කොල්ල තමන් සතු කරගන්න හිතාගෙන දන්න 64 මායම් ටික ඔක්කොම දානවා. අන්තිමට ඒවට අපේ උන් අහුන්නේ නැති වුණාම රෙද්දෙත් වෙනව නේද අක්කේ? මගේ යාළුවෙක් ඉන්නවා. ඌ මචං ඌ පොලේ ගියාම එළවලු ගන්නකොට ඌ සාමාන්‍යයෙන් මුරුංගා ගන්නෑ. හරිද? ඊළඟට පළතුරු ගන්නකොට මේ දියුල් වගේ ඒවා ගන්නෑ. මං එහෙම මොකද උඹ කවදාවත් මම දැකලා නැහැ නේ උඹ මුරුංගා ගන්නවා. ඒ කියනවා මචං මුරුංගා දියුල් වගේ. කියන්නේ මගේ බිරිඳට ආයුධයක් ලෙස වායිති කරනවා දෙයක් මම කුස්සිය තියන්නේ. ඉස්ලාම් සමාවිල්ලන්න ඕනේ මේ ඊයරෑ බුරම්පි මාමලා ගෙදර පාටියක් තිබ්බා. මේ අපේ නාමල් කරුණාරත්න මහත්තයා සහභාගී වෙච්ච. බුරම්පි මාමලා ගෙදර ඒ පාටියට ගිහිල්ලා එනකොට පරක්කු වුණා. ඉතින් උදේ නැගිටිනකොට 10යි. අපි දන්නේ 8ට මේ එන්න කිව්වේ. 8 ඉඳන් 8:05 වෙනකන් ගණනවා කියලා. නැගිටිනකොට 10යි. පරක්කු වෙලා ආපු අපිව කොහොම ගණනය කරනවද කියලා දන්නේ නැති නිසා අපි ඉතින් හිතුවාද මාධ්‍ය සාකච්ඡාව තියලා අපිවත් ගණින්න කියලා. ඌට වඩා හොඳයි ගූ කාපා. පුදුම සනීපයක් දැන් ඌ චිප්ස් කන කෑම අර ඌ වත් කරනවා වගේ අකෝ. වණ්ඩ ගන්න පෙටි දෙකක් තිබ්බනම් මරු. කෙල්මිරික් කාපුවා කෑවා මේ සුපිරි සුපිරි. කිරිපැණියකුත් තිබ්බනම් කියලා වැඩන්නේ අප්පා. මේ ඌ බුදු කෑමක් කොයි කෑවේ? ෆෘට් සලාඩ් එකකුත් තිබ්බනම් වැඩි වෙන්නේ නේද? ඒක සාධිකයි. ලංකාවට මේකයි. මේකත් පිළියන්නද? පංගිත වෙන එකක්. මගේ වීඩියෝ එකක් ෂෙයා වෙනවා හරිද? මම දාපු කට්ටිය කොහොම හරි හොයාගන්නවා. හැබැයි හොයාගත්තොත් ලේසි වෙන්නේ නැහැ මොකද? ඔයාලා වගේ නෙමෙයි අපි ඇවිල්ලා. ආස නැහැ. තේරුණාද? ඌවට ඉන්න බණන්දි. ආස නැහැ. දැන් මේක හරි. පොට ගන්න.
සුජි ෆොටෝ ගන්න ෆොටෝ තව විනාඩියක් තියෙනවා. තව විනාඩියක් තියෙනවා. සුජී දීපන් ෆෝන් එක ළමයෙකුට. අටලා ඉන්දුක ප්‍රශ්නයක් ඇහුවාම. ලබා ගන්න ගන්නවා ගිර වගේ පැනලා. අමාරුයි තමයි. කොහොම හරි අල්ලන් හිටපන් කියලා හැමෝම කිව්වට මොකක්ද අල්ලන් ඉන්න ඕන කියන එක? කියන එක ගැන අවුරුදු කිව්වා. නැදලට අපි ටිකක් අඳුරගෙන තමස කසාද බඳින්නද? ඒ වගේ ජපන් බැනුමක් ගෙදරටම ආවම නංගි එහෙම හිතන එකේ වැරද්දක් නැහැ. ඒත් මම මේ හිත හිටියේ දෙයියෝ ගෙදරටම ගෙනත් දෙනවා කියලා ගෙනත් දෙන්නේ ලයිට් බිල වතුර බිල විතරයි. ජිගිරි බිල්ලට ජිල්ලි පකඩියාවට යන්න. මේ ජිගිරි බිල්ලට ජිල්ල බකඩියාවට යන්න මරු වාහනයක් ඇවිල්ලා. තමසට ඔල් මාත් දෝ. මොකද කරන්නේ? වීඩියෝ කෝල් එකද බොසා? ධාතු වැඩ කරන්න එපා. ඒ චූටා බත් එක්ක හිටිය කෑල්ලක් උඹ දාලා ගියානේ. අවුලක් නෑ බ්‍රෝ. ගිය කීර මං එච්චර කරා නෑ. ඊළඟට එන්න ඉන්න කීට මං කොච්චර කරා. සම්බෝ මුකුත් කියලා බෑ ගහයි දන්නේ ඊට පස්සේ. මල්ලිලා. TikTok එකේ gift කරන කාටයි ගමේ ඉන්න දුරින් නෑ දාන අයියටයි මැසෙන්ජර් එකේ දුකානේ කාටයි රෙදි ගලවලා පෙන්නලා කොල්ලට මාට් වුණාට පස්සේ සමහර හුත්තියෝ TikTok දානවා යකඩ වගේ අතපය හතරක් දීලා ඌ දෙන ටෝක් සුපිරි ටෝක් දෙන්නේ ඌ ඈ. අනේ යක්කෝ සද්‍යයාගේ channel එක නෙමෙයි දැන් මේ කරන මගේ channel එකේ કોઈ views දෙන්නේ නැහැ. subscribe කරලා like එකක් දාලා comment පාරක් දාලා දෙනවා. හැමෝම ගිහලා කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් දාන ඔයාලට මං ගානේ දෙනවා ලොලිපොප් එකක්. දෙයියෝ ගැන ඉතින් කතා තියෙනවා මචං নানা ආකාර. අර ඔය එක දෙන්නෙක් බයික් එකක යනවලු. හයියෙන් හෙල්මට් උත් නැතුව ලාහියෙන් පොලිසියෙන් අත දාලා කිව්වලු නාතන. ඔය යන්නේ. ඒ ඉතින් මොන හරි කියන ඊළඟ දෙන්නට බඩකොලේ ඉගෙන ගම රාලාම කිව්වලු තමුසෙලා ඕම ගිහිල්ලා හැප්පුණොත් මලොත් අනතුරක් වුණොත් කවුද වද කියන්නේ? එහෙම කියන්නේ බාලාලයන් මාත්‍යා. දෙවියන් වහන්සේ අපේ සමග ඉන්නවා. ඒ කියන්නේ තුන් දෙනයි නේ. මොකද යන්නේ? Mungkin singkiti patah ya pancer lah. Apa gahakan orang itu bosa medra bela biar kan deh. Doni tadi nek me kaget itu lah deh nek tu nada medrin nek kangen deh. Tuh lokta, ada satu kita ini urus ini kalau anggo. Sanda kumari warna hati dia narabenawa. Sanda kumari tedara naik pendenawa. Sanda kumara teluku bahak pendenawa. Ambo, supiri. Bahak ringdenawa. මට පෙන්වන්න බෑ ඌ කතාව. ආරක්ෂාව වෙනුවෙන් මම මේ සංසාරේ ජන්මයක් ලබා ගත්තා. ඒවල ඉතින් රුක්කේ මට බලපයින්නවා මල්ලියේ. ඊදස්සල මට අරසස්. අරස ඇයි? මට ඩේට් මට බලපයින්නවා. මම සතික්ටම් කරගල්ලා ඇති. ඔව්.
හායි ගයිස් අපි දැන් මේ යන්නේ අම්බුලුවාවේ තියෙන টয়ලට් එකට. දැන් 90 හරි. ඇත්තටම ටිකට් එක රුපියල් 90ක් වෙලා අපි දන්නේ නැහැ. අපි කලින් පාරට රුපියල් 10ට ගත්තා. ඔර කියන්නේ බං අද පළවෙනි පාරේ නේද? අපි টয়ලට් ආවා. අසත්‍ය ප්‍රචාරයන් වෙනවා ඒව ගණන් ගන්න එපා. টয়ලට් එන්න යන්නේ. කවුද අපිත් එක්ක ඉන්නේ? හායි. හායි අපි টয়ලට් එකට ආවා. අපිට පුකද බං මල බෑ පොටර. තව පොඩ්ඩෙන් ගන්නවා. ඒ බීරන්න කවුරු නැද්ද ඔය මැදට පැනලා තව පොඩ්ඩෙන් ගන්නවා මම ඉන්නට අර්ථස්ත. මේ කාගේ හරි තාත්තෙන් නැති වුණාද මේ මෙතන ඉන්න එක්කන් යන්නකෝ. මේ කෑ ගහනවා. අපි මේ දාර වලියද්ද ඔය බලන්න කාගේ හරි. අන්නෝගේ කුණු බලනවා ගියොත් ඕනෙද දෙයක් නැහැ නේ. කවන්නේ බලමු බලමු. කවුරුට මල පැන්න ගහයි ගහයි දැන් ගහනවා. කිය මොකද ඇවුන්නේ නැහැ අයියේ. මොන මගුලක් දෝයි අයියෝ මේ නන්න බෑ ඉන්දියාවේ කියලා හිතනවා මම ලංකාවේ නෙවෙයි නේද නෙල් සිත අතරමන් වෙලා රුදුරු කිම්මානේ ජලි කොලා කුලක්නේ පෙනෙන තෙක් අර වැස්සකටවත් අහුවෙලා නැති දෙන්නේ කින්නේ අර පිටිපස්සේ දෙන්නේ කර. එදා තුතුවනීනේ ලෙලට උලක් මගේ චන්නකින් යෝ ඉතින් අද වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොරනම් channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් අපි හෙටත් වීඩියෝ එකක් දානවා. මේ වීඩියෝ එකත් බලන්න අනිවාර්යෙන් subscribe කරන්න. අපි ඉක්මනට subscribe 10 නෙමෙයි subscribe 100 යමු. පඩි පෙළ step අපි යන්කෝ. subscribe 100 යමු. එහෙනම් ගමන සුබ වේවා. ඔබට ජය වේවා. සුබ දවසක්. අපි ගියා.